මාමහිගේ වීඩියෝකේදී මට ඇහුණා කියන පිහිනුම්කරුවන් ලෙස නෙමෙයි හිමුතුම්කරුවන් ලෙස තමයි ලෝකේ තේරුම් ගන්න. තේරුම් ගන්න සංජානනය කරගන්න. සංජානනය කරගන්න ඕන. හරියටම ඇත්ත. ඒක මම ඔහේ තේරුම් ගන්න ඕන මේ ඇල්බර්ට් මහාවිද්‍යාලයේ ඇල්බර්ට් අයින්ස්ටයින් පවා කියලා. ඊට පෙර අපේ ලෞතර බුදුන් වහන්සේ කියලා තියෙනවානේ. ඒ කියන්නේ සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය පෙනෙන දේ ලෝකේ ඇත්තක් නෙවෙයි. ඔව්. දුෂ්සමාන දේ යථාර්ථය නෙවෙයි කියන එක තමයි බුදුන් වහන්සේගේ දර්ශනය තුලක් තියෙන්නේ. අයින්ස්ටයින් ඉදිරිපත් කළේ. ඒ නිසා ලෝකේ ගොඩක් දේවල් මතු පිටින් දකින්න බෑ. ඒ කියන්නේ මතු පිට ස්පර්ශ කළා මතු පිට නිරීක්ෂණය කළ බෑ මේ සංකීර්ණතාවයන් මේකේ මූලයන් සොයාගන්න. ඔව්. ඒකට ලෙනින් කියන ශ්‍රේෂ්ඨ මානවවාදියා කියනවා ඕනෑම ප්‍රශ්නයක 150ක් තියෙන ප්‍රශ්නයේ තේරුම් ගැනීම. කොයිතරම් ගැඹුරක් තියෙනවද ඒක ප්‍රශ්නය හරියට තේරුම් ගන්නවා කියන්නේ 150ක් උත්තරේ සොයා ගැනීම. ඒ නිසා බොහෝ ප්‍රශ්නවල මේ මූලයන් සොයාගන්නදී මේක සමාජ විද්‍යාත්මකව කියනවා නම් අපරාධ කරුවෙක් බිහි වෙන්නේ මව් කුසින් නොවේ සමාජෙන් කියලා කියනවා. ඔව්. ඔව් එතකොට මොකද හේතුව මොකද සමාජෙන් වියුක්තව කිසිවක් කතා කරන්න බෑ. ඇයි අපරාධ කරුවෙක් නිර්මාණය කරන්නේ සමාජය විසින් නම් දැන් සමාජය වග උත්තර කරුවෙකු නොකර අපරාධ කරුව විත්තිකරු කිරීම ඇත්තම කියන සමාජ පදනමින් වියුක්තව කරන දඬුවමක්. ඒ නිසා හැම දෙයකම ඒකෙම පේනවා. දැන් අපි අවසාන විග්‍රහයට යනකොට මේ ඇත්තම කියනවා මේ මැස්කිම් ගෝර්කේ කියනවා හොඳ අදහසක් මේ මව්ගේ මව් කිරෙන් හා හිරුගේ හිරු කිරෙන් මේ ලෝකෙ සියල්ල නිර්මාණය වුණේ කියලා. ඇත්තටම අවසාන විග්‍රහයට යනකොට මව්ගේ මව් කිරද හිරුගේ නිර්මාණයන්නේ. එතකොට පේනෝනේ නේ. එතකොට මේ ලෝකෙ ගොහෝ දේවල් තේරුම් ගන්න බෑ මතු පිටින්. මේ මම අර ඒකයි කිව්වේ මලක පැවැත්ම තේරුම් ගත්තාම බලන්න කොයිතරම් මේ සංකීර්ණ කියලා. අපිට මේ මලේ පැවැත්ම තේරුම් ගන්න නම් වැව් පතුලට යන්න ඕනේ. ඒක මූලයේ සොයාගන්න. අන්න එවැනි සංකීර්ණතාවයන් තියෙනවා. ඒ නිසා සමාජ පදනමෙන් යුක්තේ බුදුහාමුදුරුවෝ ලස්සන කියලා තියෙනවා. අස්මින් සති ඉදං හෝති ඉමස්ස උත්පාදි ඉදං උප්පජ්ජති. අස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති. සෑම ප්‍රශ්නයකට හේතුවක් තියෙනවා. හේතුව නැති කිරීමෙන් ඵලය නැති කරන්න පුළුවන්. නැතුව ඵලය නැති කිරීමෙන් හේතුව නැති කරන්න බෑ. ඒ නිසා සෑම ප්‍රශ්නයකම සමස්තය වටහා ගන්න ඕනේ. නැත්නම් අර අපි අලියා අල්ලගෙන අන්ධයෝ හත් දෙනා කරපු විග්‍රහයන් වගේ. ඒ නිසා වියුක්ත දැනුම නෙමේ සංයුක්ත දැනුම සමස්තය වටහා ගැනීම හරි වැදගත්. ඒක විද්‍යාවේදී මේ ඛණ්ඩණය කළා රසායන ජීව විද්‍යාව භෞතික විද්‍යාව කියලා ඛණ්ඩණය කළා ලෝකේ ඇතිතතු හොයාගන්න බෑ. ජීවිතයේ යථාර්ථය හොයාගන්න බෑ. සබාධමේ පැවැත්ම මේ සංකීර්ණ තමයි මූලයන් හොයාගන්න බෑ. ඒ නිසා මතු පිටින් නොව අපි ඇතුළතින් නිරීක්ෂණය කරනවා. ඒ නිසා පිහිනන්න නෙවෙයි කිමිදෙන්න ඕන. කිමිදුනහම තමයි ඇතිතතු හොයාගන්න පුළුවන් ගැඹුර හොයාගන්න පුළුවන්. ඒ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් සමුදයාර්ථ සත්‍ය වටහා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම සත්‍යයක ඉඳන් වැඩ කරොත් විතරයි අවුල් නැති නිර්වුල් මානව ගමනක් යන්න පුළුවන්. එහෙම ගමනක් යන බවක් පේන්නේ නැහැ. ලෝකේ අවුලෙන් අවුලටපත් වෙලා අන්තෝ ජටා බහි ජටා කරන් තියෙන මානව ක්‍රියාදාමය මානව හැසිරීම. මේ නිසා මානව චර්යාව සම්‍යක් දෘෂ්ටික වෙන්න ඕනේ.